උතුම් බුද්ධත්වයට ලබා ගන්නකොට මාර පරාජයෙන් ජය ගන්න. සාදුකාරයක්ද තුමතාව නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णं पाणातिपाता वेरमणि सिक्खापदम् समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पंचशीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा අප්පමාදේන සම්පාදේතබ්බං. හොඳයි.
හොඳයි නිශ්ශබ්දයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. මාතා පිතු උපට්ඨානං පුත්තධාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. ඓතිහාසික කෝට්ටේ පුරාණ රාජමහා විහාරාධිපති ගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු වැඩහිඳ වදාරන පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. අපේ මෙහෙණින් වහන්සේ සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි පින්නදේනි. සියලු දෙනාම එක්කහු වෙලා ඉන්නේ ඓතිහාසික කෝට්ටේ රාජධානියේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිඳපු පුණ්‍ය භූමිය තුල. පින්නතුනි දලදා හාමුදුරුවෝ වැඩ හිටපු භූමිය තුල 84000ක් ශ්‍රී සද්ධර්මය මේ නිකල තථාගත භාෂිත ස්පර්ශ වෙච්ච උත්තම දලදා හාමුදුරුවෝ වැඩ හිටපු භූමිය තුල අපි ප්‍රාර්ථනා කරමු බණ අහන්න කලින් අද දවස සංසාර ගමනේ නිවන් දකින්න යන පෙරම් පුරණ ආත්ම භාවයේ හැරවුමක් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින්කමේ දායකත්වයේ දරන්නේ අපේ ගයේෂා පෙරේරා මහත්මිය, හසන්ජිත් මහත්මයා. මම කියන්නේ අයියයි අක්කයි කියලා. ඇමරිකාවේ පදිංචි වෙලා ඉන්න මේ දෙබල බොහොම නොබෝ දිනකට කලින්
අපේ නායක හාමුදුරුවන්ගේ ආරාධනාව ඉල්ලීම මත උන්වහන්සේ 12 වෙනිදා පහුව ඇමරිකාවේ වඩිනවා කිව්වා ඊට කලින් මේ බණ කියන්න ඕන කියලා. මේ පින්කම හරිය අපූර්වට සංවිධානය කරගත්තේ විශාල පිරිසකට ධර්ම ශ්‍රවණය කරවීමේ අරමුණේ. පිළිතුරු උද්දෘත කරපු ගාථා ධර්මය මේත්තු මේ වෙනකොට කී පාරක් විතර අහලා දෝග. මාතා පිතු පට්ඨාන බුද්ධ දානස්ස සම්පට්ඨපාඩම් නිවෙනතුනේ. මේ පළවෙනි පේලි දෙක හරියට කරගන්න බැරුව තමයි නායක හාමුදුරුවනේ අමුදරුව පෝෂණය කරන එකයි දෙමව්පියන්ට බලන එකයි කල යුත්ත නොකල යුත්ත මොකක්ද කියලා තේරුම් ගන්න එකයි කරගන්න බැරි හින්දානේ පින්නතුනි ප්‍රශ්න කියමු බලන්න. ඔය තුනේ ගැළපීමක් නැතුව ඇති වෙලා තියෙන එක ප්‍රශ්නයක්. ගෙවල් වල 7-800ක් ඉන්නවද? 4-5යිනේ ඉන්නේ. ඔය ජීවිතේ මේතා ඒතා කාලේ ඉඳන් අද දක්වාම නැහෙන්නේ මොකේද? ඔය මෙතන කවුරුවත් ඉන්නවද අපිට කන්න කියලා රස්සා කරන? මොකටද ඔට්ටු වෙන්නේ? පවුලට. එක්ක දරුවෝ පවුලක් නඩත්තු කරන එක පාදක කරගත්ත ජීවිතයක් තමයි අපි ගෙවන්නේ. මේකනේ අඩියේ තියෙන වෙන මොකක්ද තියෙන්නේ? මේ දන කටයුතු ටික හරියට කරගන්න බැරි වුණාම මුළු ආධ්‍යාත්මයම පිරිනව පිටුතුනි. දරුවන්ට බිරිඳට ස්වාමියාට බලන සලකන සත්කාර කරන එක අම්මගේ තාත්තගේ කටයුතු කරන එක මංගල කරුණු විදිහට බුදුහාමුදුරෝ දේශනා කරේයි. පින්නතුනේ අපි බහුතරයකගේ තෘප්තිය සැනසීම තීරණය වෙන්නේ පවුලේ තියෙන හොඳ නරකකම මත. පවුලේ තියෙන සුභ අසුභතාවය මත. ජීවිතේ වයසට යනකොට දරුවන්ගේ සැලකිල්ල අඩු වෙනකොට ඔය මම ගියා ලංකාවේ ටිකක් එක විදියක යමක් කමක් තියෙන ව්‍යාපාරිකයෙක්ගේ තාත්තා කෙනෙකුට පිරිත් කියන්න. මම මේ කියන එක සේරම තේරුම් ගන්න ඕන. හොඳයි මේ අපිට වෙන්න දේ අන්තිමේට. ඒ සේරම බහුතරයක් දරුවෝ විදේශගත වෙලා අර ළඟ තියා ගන්නවට සමහර බිරින්දෑවරු කැමති නෑලු. කාගෙන් තාත්තා ළඟ තියා ගන්නවට බිරිඳ කැමති නෑ. අර අපිරිසිදුයිනේ නේ වයසට යනකොට ඉතින් ගානක් නෑනේ. ඒකට කරා මොකද්ද? හොඳ ඇපාර්ට්මන්ට් එකක් ගත්තා. නැත්තුව නෑ ගන්න 4 දෙනෙක් ඉන්නවා ගෙදර. නර්ස්ලා දෙන්නයි වැඩට දෙන්නයි. ප්‍රශ්නයක් නෑ. දරුවෝ සේරම සතුටින්. ඇයි? තාත්තට ඕන කරනවා සේරම අපි දෙනවා. අපිට කියනවා හිතවත්කමට කෝල් කරලා ගිහින් ස්පිරිට් ටිකක් කියලා එන්නලු. ඒත් මාත් එක්ක කතා කරන්නෙත් නෑ. මම කිව්වා ගිහින් තාත්තා හම්බුණා.
ජීවිතේ අන්තිම කාලෙන්නේ මිනිස්සු සතුටින් ඉන්න ඕනේ. ජරාවට ව්‍යාධියට පත් වෙන්නේ තරුණ කාලෙද අවසාන කාලෙද? අවසාන කාලේ. ඒ කාලේ කායික සෞඛ්‍ය පිරිහෙනකොට ඉක්මනින් මානසික සෞඛ්‍ය පිරිහෙනවා. වයසට යනකොට තමයි අනේකගේ වෙනස්කම දැනෙන්නේ පින්නතුනේ. අත්තන්ට තේරෙන්නේ නැත්නම් අම්මගෙන් තාත්තෙන් අහගන්න ඕන. වයසට යනකොට තමයි වයසට යනකොට ටිකක් අවධානය ඉල්ලනවා. වයසට යනකොට ටිකක් වැඩි හෙවිල්ලක් බැලිල්ලක් ඕනේ. වයසට යනකොට ලොකු ආදරයක් ඉල්ලනවා. අර තාත්තා මට කියනවා ආමුදුරනේ මම කියපු විදිහටම කියන්නද? වැඩ කරන්නේ උන් ගේට්ටු වරිනකොට මට හිතෙන්නේ කොල්ල එනවා කියලාලු. පැහැදිලිද මම කියන්නේ? පැත්තන්ගේ මුළු ජීවිත කාලයක දරුවන්ගෙන් තොර වෙන බලාපොරොත්තුවක් තියෙනවා. මෙච්චර කාලයක් නැහුනේ ගැහුනේ මොකේද? දරුවන්ට නෙමෙයි. ලෝකයක් ගොඩ නැගුවේ කවුරු වෙනුවෙන්ද? මම මේ කියන්නේ කාටවත් මේ පුඩියපත් වෙනවද? ආයි දෙක නෑ. දරුවෝනේ. හැබැයි ඔය කාලේ කියනවා නේද O level කරපු ගමන් උසස් පෙළ කරන්නේ කොහේ හරි විශ්වවිද්‍යාලයකට දාලා මූලික පාඨමාලා හදාarලා උපාධිය කොහෙන් හරි කරලා කොහේ රටකට යවනවා. එහෙම නෙමෙයි. අපූර්වට කියනවා එහෙම ගියපුවාම එතකොට අපිට මොකුත් ඕනේ නැහැ. එයාලට ඕන එකක් කරගෙන ඉඳි උගන්වපුවාම ඇතේ. ඔය හතරහන්දි බලන්නේ තියෙන කාලේ වුම කිව්වට වයසට ගිහුවම තමයි තේරෙන්නේ. අර තාත්තා කියනවා එවුන් කියලා තමයි කියන්නේ වැඩ කරන කට්ටියට. අර මම එකක් කියපු විදිහටම කියන්න. ඉතින් ඩාවා කවුරු හරි නර්ස් කෙනෙක් බලන එක්කෙනෙක් මට ගියාට පස්සේ කියනවා මේ උන් කාමරයට එනකොට හිතෙන්නෙම මේ දුවලා එනවා කියලා ළමයි. කට්ටියම වීඩියෝ කෝල් ගන්නවා. කාටද? මම ඇහුවා පිරිත් කිව්වේ නෑ. මොන පිරිත්ද පින්නතුනේ අර තාත්තා පුදුම. තාත්තා කියනවා මට සල්ලි දෙනවා. ඕන දලකාරේ, ඕන බලකාරේ, ඕන අධිපති කෙනෙක්, ඕන නායකයෙක් අවසානයේ වැටෙන තැනක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ද්වේමේ භික්කවේ පරියේසනා අරියාච පරියේසනා අනාරියාච පරියේසනාති. අනාර්ය පරියේෂණේ උගන්වන්න මිනිස්සු ඉපදුනා කියලා දන්නවා ඉපදීමට හේතු හොයනවා. ජරාවට පත් වුණා කියලා දන්නවා ජරාවට දැනගෙන හේතු හොයනවා. ජරාවට පත් වෙන්න ව්‍යාධියට පත් වුණා කියලා දන්නවා දැනගෙන හේතු හොයනවා. මේ ඕනම කෙනෙක් ව්‍යාධියට ජරාවට පත් වුණාට පස්සේ උතුම් විදියට අසරණයි. අර තාත්තා කියනවා අහමුතුරුනේ ඔය එළි වෙනවා රැ වෙනවා දැනෙන්නේ නෑලු. හොඳට හොයනවා බලනවා. හරි ආසයි කිව්වා. අර කවුරු හරි පුතෙක් ඇවිල්ලා අර ඔළුව අත ගායි කියලා. තාත්තා
තාත්තා කියනවා මම මේ අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්නේ අවුරුදු 7-800ක් අපි මේක ජීවත් වෙන්නේ නැහැනේ පින්නතුනේ බණ අහන්නේ සතුටින් ඉන්න සනසීමෙන් ඉන්න මේ ජීවිතේ හැම එකක්ම කරන්නේ සනසීමට සතුටට අපි සමහර කරන දේවල් වලින් ඔය කියන දෙකම නැති වෙලා යනවා මම මේ දරුවන්ගෙන් අහන්නේ කවද්දක්ද මේට ඔය උදේ ඉඳන් රෑ වෙනකම් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච අම්මා උදේ ඉඳන් රෑ වෙනකම් ඔෆිස් එකේ ඔට්ටු වෙච්ච තාත්තා ගෙදර ආවට පස්සේ එකමටවත් අම්මගේ තාත්තගේ කකුලක් තනිය උඩින් තියාගෙන හතගාලා තියනවද මම මේ තරුණයන්ගෙන් අහන්නේ කොරනවද ගාලු වල මොන දනිස්ද පින්නතුනේ එනවා දන්නේ නැහැ යනවා දන්නේ නැහැ දන්න කාලේ ඉඳන් අම්මා තඹපු බත් මුට්ටි වලට නිකමටම ඔය අම්මාගේ ඔළුවට තෙල් ටිකක් දාලා අතගාලා තියනවා අම්මට තාත්තට මහ දෙයක් ඕනේ නැහැ තාත්තා එනකොට අන්තිමේට කිව්වා මරන්න කලින් ළමයි 3 දෙනා එකට ඇඳගාව ඉන්නවා බලන්න තිබ්බන නැති කියලා ඔච්චරයි පින්නතුනි දෙමව්පියෝ හොයන්නේ ඔච්චරයි දෙමව්පියන්ට ඕනේ මම ඕක කිව්වා එතකොට කිව්වා ඉතින් නිවාඩු හම්බෙන හැටියට අපි ඇවිල්ලා යනවලු මම නවද හෙට දිහාට මරුණොත් මොකද කරන්නේ එහෙම නොතේනවා ඔය ඕන කෙනෙකුට ඉඩ තියෙනවා මොකක් වුණාමද ඔයෙන්ද බෑගෙන දරුවෝ එන්න දුන්නා පින්නද මිනිහ පරක්කු කරන්න කියනවානේ රටේ ඉඳන් එන්න කියලා බලනකොට අවුරුද්දක් විතර ඔක්කොල ඉඳලා තියෙනවා නිවඩු හම්බෙලා නැහැ මම කියන්නේ මේ දේ අපිට වෙනවා වෙන්නේ නැද්ද කායිකව අපි ව්‍යාධියටපත් වුණාට පස්සේ નિરાයාසයෙන් අපි මානසිකව වැටෙනවා එතකොට අපේ සල්ලි එතකොට අපේ නේද බුදුහාමුදුරුවෝ උගන්වන්නේ උත්තාමත්ති ධනම්මත්ති නීති බාලෝ විහඤ්ඤති මට දරුවෝ හිටියා මට ධනය තිබ්බා නතර පුදුම විදිහට ඔය මේ සජීවි පෙන්වන ඉන්න සමහරක් ඒවා කියන්නත් බෑ මම මේ කාගෙනවත් වෛරෙන් කියනව නෙමෙයි ඕන තරම් අපි දැකලා තියෙනවා තාත්තා බාත්රූම් එකේ වැටිලා මැරිලා එතකොට අධිකරණ වෛද්‍ය වාර්තා වෙනවා අධික ලේ වහනය තුලින් මැරිලා තියෙන්නේ මිනිහ කුණු වෙලා තමයි අල්ලපු ගෙවල් වල ගඳ ඇවිල්ලා හම්බෙන්නේ කවුරුවත් නැහැ අන්තිම මොහොතේ වැටෙනකොට මොනා හිතෙන්නද ජීවිතේ කොච්චර කාලයක් සතුටින් හිටියත් මම කියන්නේ වයසට යනකොට කාටත් ඇති වෙන මහා එපා කරපු කාලකන්ණි හැඟීමක් තමයි තනිකම කියන්නේ පිළිතුනේ තනිකම තමන්ගේ සමීපතමයන් කවදාවත් තනි කරන්න එපා ඒ වේදනාව ඇති වෙන්නේ කාටද ඒක කවදා හරි අපිට විඳින්න වෙනවා. මෙවතින්
වයස ගම්මල තාත්තලා විතරක් සේරම ඔළුව බලනවා. ඇයි? එයාලා දැනට ඒක භුක්ති විඳින්න සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා ඊට පස්සේ අමුදරුව පෝෂණය කරන එක ඔය දෙන්න හරියට මේ කාලේ මත්ද්‍රව්‍ය ප්‍රශ්න තියෙනවානේ ලංකාවේ. අපි මම මේ පාසල් වලට දොස් පරොස් එහෙම කියනව නෙමෙයි. විවිධ අම්මලා තාත්තලා එනවනේ හම්බෙන්න. මේ අවුරුදු 15යි 16යි ගෑනු දරුවෝ කියනවා හාමුදුරුවනේ හරි ප්‍රශ්නයක් දුව ඉලෙක්ට්‍රික් සිගරට් එකට පුරුදු වෙලාලු. කෝට්ටේ දරුවෝ එහෙම නැද්ද ඉතින් මං කියන්නේ. බොහෝ පැතිරලම බද්දේකට කියන්නේ වේප්. දැනටත් වාහනේ තියෙනකොට අවුරුදු 15යි 16යි ඊට පස්සේ කියනවා අම්මා තාත්තා ඉතින් ගොඩක් ලැජ්ජාවට මේවා කියන්නේ නැහැ නේ රස්සාවයි තත්ත්වෙ හින්දා. ඉර කරගෙන ඉන්නවා. කියනවා හාමුදුරුවනේ කොහෙවත් යවන්නේ නැහැ ගෙදරම ගෙනල්ලා උගන්වනවා. ගෙදරම ගෙනල්ලා උගන්වනවා. අවසාන ප්‍රතිඵලය මොකක්ද? මට වීඩියෝ කරගෙන ඇවිල්ලා පෙන්නනවා 64ක් කනට ගහගෙන. ඇයි? දරා ගන්න බෑ. අර කෘතිමවාගේ හද පීඩනය වැඩි. ඊට පස්සේ කියනවා හාමුදුරනේ දැන් බෙහෙත් බොනවා ජනෙල් සේරම සීල් කරා කිව්වා. ඇයි? ළමයා සීදි විනාසා ගන්න හදනවා. මේ අපේ අම්මලා තාත්තලා විඳින දුක ප්‍රශ්නේ ඇයි ඔහොම වෙන්නේ? මේ පන්සල් තියෙන්නේ මොකේද? නේ කොහොමද මේ ඇඩ්මිෂන් ආවම කාරණා මේක පිරෙනවනේ පූජාවට. ඇඩ්මිෂන් එකකින් ඉන්න එපා. අපිට වෙලාවක් තියෙන්න ඕනේ අපේ දරුවොත් එක්ක ඉන්න. අපිට වෙලාවක් තියෙන්න ඕනේ බිරිඳ එක්ක ඉන්න. සමහර තාත්තලා එනවහන්න බෑ යනවහන්න බෑ. අපිට කාලය තියෙන්න ඕනේ. මොකේද? කොහොමදනේ අම්බුදරුවෝ එක්ක ගත කරන්න? කොහොමද ඔය කාලය ගත කරන්නේ? එකම විසඳුම පිළියම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොරණං සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් නැහැ. කටුනායක කොල්ලට අවුරුදු 19 මං ගියා මලගෙදර. බයිසිකලේ වැදිලා මරුණ කොල්ලා. අර තණ්ඩෝදෙන් බයිසිකල් සුස් යනවා ළමයි. තාත්තා මම කකුල් දෙක අල්ලගෙන අඬනවා. හාමුදුරුවනේ එක හීනේ ඇවි තිබ්බේ. තමන්ගේ දරුවා මට කිව්වේ කොල්ලා කියලා. අර හරි කැමැත්තක් තිබ්බලු කොල්ලව තුරුළු කරගෙන ඉන්න. පැහැදිලිද මං කියන එක? මොන තාත්තද අකමැති? අවුරුදු 19 කොල්ලට
පෙරුම් පුරවලු ජීවිතේ කොල්ලව තුරුල් කරගෙන ඉන්න බැරි වුණා ගෙවුවා මරුණා. අපිට අපේ දරුවෙක් වැළඳ ගන්න වෙලාවක් තියෙනවා. අම්මලා තාත්තලා ඉඳන් ටියුෂන් ෆීස් දීලා ඉස්කෝලේ ගාස්තු දීලා වාහනේට සල්ලි දීලා තම්බලා අරමුවා බැලු මාරි කියලා. නෙමෙන්නේ. අපිට අපේ දරුවෙක් පුරුදු කරගන්න වෙලාවක් තියෙනවා. අම්මලා තාත්තලා දැනගන්න ඕන හොඳේ. ගෙවල් වල හරි ආදරෙන් ජීවත් වෙන්න. හරි ලෙන්ගතුව ඉන්න. පින්නතුනේ ගෙදර කියන්නේ වහලක සෙවිල්ලක්ම නෙමෙයි. නිවසක් කියන්නේ සංස්කෘතිය. ඒ සංස්කෘතිය ඇතුලේ ගොඩනගෙන විදිහට තමයි ජීවිතේ දුකයිද සැපයිද තෘප්ති කරද අතෘප්ති කරද කියන එක තීරණය වෙන්නේ. දැන් මේ තාත්තලාගෙන් අහුවොත් එහෙම ඔය දැන් බඳලා ඉන්න අම්මලා පතනවද මතුමත්තට මගේ බිරිඳ හම්බයන් කියලා? දැන් විවාහ වෙලා ඉන්න මගේ අම්මලාගෙන් සහනද? අහන්න කලින් මුළු දෙකට කරනවා. තෘප්ති කරද අතෘප්ති කරද? අවුත් එහෙම කියන කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. බෞද්ධරයක් කියන හාමුදුරුවනේ දරුවෝ හින්දාලු ඉන්නේ. ඔය නායකහරලත් මෙතන ඉන්නේ හින්දා මේක ඉතින් කියව නැත්නම් වැඩකුත් නැහැ. බෞද්ධරයක් අම්මලා කියනවා. ඔය ඒක ශාස්ත්‍රීය විද්‍යාවට කොහොමද කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ගොඩක් පවුල් වල මගේ කියන විදිහටම කියන්නද? හාමුදුරුවනේ මේ ඉතින් කියන විදිහටමයි කියන්න ඕනේ. මගේ අසිෂ්ඨකම එහෙම නෙමෙයි. අරක කරන බලුකම් සේරම දන්නවා එව්වත් මං දරුවන්ට කියලා. ඌව සමහර පන්සල් වලට ඇවිල්ලත් ඌව පෙන්නනවානේ. අර හාමුදුරුවෝ අඳුරනවා නම් එතනත් මාන්නකාරකමක් හදාගෙන ඉන්නේ. දන්නවනේ මාන්නකාරව කවුරු වෙලාද උපදින්නේ? මේ අතිමාන්නව කුකුල. බල්ල වෙලා නුපදින්නේ. උන් දැන් මතක් වෙන දහවල බල්ල වෙලා උපදින්නේ කියලා. ඔය හරි අපූර්වට ජීවත් වෙන්න වෙනතුනේ. මේ වචනය බෝධිසත්ව පරිස්සම් කරේ ජීවිත පරිත්‍යාගයේ ශාන්තිවාදී ජාතකයේ වචනේ පරිස්සම් කරපු හැටි. අනිකාර කුළුපග තිස්ස හාමුදුරුවෝ වචනේ පරිස්සම් කරපු හැටි. ගිජු ලිහිණියන් මරුණා කියලා දැනගත්තට පස්සේනේ කිව්වේ මණික ගිල්ලේ ඕ කියලා. පරිස්සම් වෙන්න කියන්නේ ඒකයි. ඒ නිසා මේ පිළිතුරුට ලැබුවා වූ මනුෂ්‍යාත්ම භාවය නිවන් දකින්න පින් පුරන්න හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අපේ නායක හාමුදුරුවෝ ගෞරවනීය විහාරාධිපති මාහිම්පාණන් වහන්සේ විශාල ගෝල පිරිසක් හදලා අවුරුදු ගානක් තිස්සේ පන්සලේ දියුණුවට උන්වහන්සේ මේ රැක්කේ කෝට්ටේ පන්සලම නෙමෙයි. බෞද්ධ අපේ අනන්‍යතාවය. අපේ නායක හාරුනේ ඇමරිකාවේ ඔය ලංකාවේ මිනිස්සුන්ගේ නායක හාරුනේ තියෙනවා. අය මේ නායක හාරුලා ඇමරිකාවේ ගිහිල්ලා දැප විඳින්නේ නේ අර හීතලේ නේ. මොකක්ද පිටවන්න හදන්නේ? අර හාමුදුරු කෙනෙක් විදේශ රටක ඉන්නකොට කියනවා ඒ හාමුදුරු ඉන්න රට. අය මොකද තානාපති සේවයේ ඉන්නේ නෑ. මොකක්ද මේ ගිහිල්ලා කරන්නේ?
ශාසනය පන්සලක් නේද? මේ මොඩ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ නායක අහන්න ඒ වැඩි වෙන්නේ අපේ ගොඩ කියලා. මුතු සසුන බබලෙන්නේ කියලා සමහර අඥාන මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒවට ගරහන උදේ වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා අපේ නායක අහන්නලට මේ කරන සේවාව තවදුරටත් සිද්ධ කරන්න අවශ්‍ය ධෛර්යය දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා. උන්වහන්සේලා නිරෝගිමත් වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම අපේ ඇමරිකාවේ පදිංචි අපේ හසන්ජි මහත්මයා, අපේ අයියා ගයේෂා පෙරේරා මහත්මිය අක්කා පුතුම විදියට අපි වෙහෙට ගෙන්නගෙන ධර්ම ප්‍රචාරය කරන්න උනන්දු උවමනා ඇමරිකාවේ ඉඳලා මෙහෙ මිනිස්සුන්ට බණ අසන්න දිනු මොනවාද නැත්තම් ඒ තමයි අර බෞද්ධය අපේ බෞද්ධ ප්‍රබෝධය ඇති වෙනකොට ඒක නගා සිටුවන්න කටයුතු කරනවා. අද උදේ මම බදුල්ලේ ගිහිල්ලා බෙදලා එතුමන්ලා එක්කව කරලා දීපු සල්ලි මුළු බදුල්ල දිස්ත්‍රික්කයට මම ආයෙත් යනවා. ඇමරිකාවේ අපේ කැනඩාවේ දායක පින්නතුන් දුම විදියට මේ වෙනකොට මම එහෙම එකතු කරලා කෝටි 5 විතර දීලා දෙනවා. කෝටි 5 විතර. අපේ පන්සලේ ඉන්න දායකයෙක් දිහා බලන්න. රාජ්‍ය සේවකයෝ 3 දෙනෙක් වදන්න කොහෙද? සිග්නල් නැහැ අපේ පන්සලේ ෆෝන් වල. ඇයි? එච්චරටම දියුණුයි. ලෝකෙ හිතාගෙන ඉන්නේ කොහොමද? අප්නෝරුවේ හොඳ කැම්පේන් කරනවා හොඳ. අනේ ආවනම් කෝල් එකක්වත් ගන්න බෑ. මඩ විදිනවා වහලටත් එක්ක. පාර එච්චරටම හොඳයි. වත්තොන්ට හිතන්නේ නේ වීඩියෝ වල ඉන්නකොට අම්මා හොඳ සැපට ඉන්නවා කියලා. එන්නතුනේ මේ සිද්ධ කරන්නේ බණට කවුරු හරි ආරාධනා කරපුවම ගිහින් බණ කියනවා එච්චරයි. මේ ධර්මයේ ආශ්චර්ය බබලෙනවා. ඒ බබලීම තුලින් මුළු රටක් ආලෝකමත් වෙනවා. වෙසක් පොයට මුස්ලිම් දේවස්ථාන වලින් කතෝලික පල්ලි වලින් සූදානම් වෙලා ඉන්නේ මොකේද? ශ්‍රම දාන කරන්න, තන්සල් දෙන්න, සිල් ගන්න කට්ටියට ආහාර සපයන්න. කතෝලික පින්නතු මුස්ලිම් අම්මලා තාත්තලා පුදුම විදියට බණ අහනවා. මේ තිබ්බ රාමෝ කැඩිලාද? ભેදයක් නැහැ. ඒ තමයි ධර්මයේ අනුභවයේ පින්නතුනේ. මේවා දරා ගන්න බැරි පිරිස් මේවා වළක්වන්න විවිධ දේවල් කරනවා. බණ අර මට ආරංචියකුත් මම කියපු විදිහටම කියන්න. කවදා හරි ඉක්මනින් ඕක බණ කියන තැනකට 100ක් විතරක් එක්කව වෙන්න ඕනේ. හොඳේ තමයි. පින්නතුනේ මමත් කැමති නිදහසේ ඇවිල්ලා නිදහසේ යන්න. මේක වළක්වන්න බණ අහන්න එන එක නවත්තන්න. වත්තු හිතන්නේ කොච්චර නත ගණනද? එයි සම්බුද්ධ ශාසනයේ දියුණුව බෞද්ධ ප්‍රබෝධය දරන්න බෑ. ජාති ආගම් ભેදයකින් තොරව සිවුරවට එක්කහුව වෙනකොට මට මතක් වෙන්නේ බුදුහාමුදුරුවෝ 62ක් මිත්‍යා මත වලින් ගහන පැවතුණු ඒ මුළු ජම්බු දීපයම මුළු මහත් ಭಾರತයම කාති රාජ්‍යයක් යටත් කරගන්නවා. චණ්ඩාශෝක ධර්මාශෝක උනේ ඇයි? බුදු බණ හින්දා පිළිතුනේ. බුද්ධ දර්ශනයේ හින්දා අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් පෙරම් පුරලා පාරමිතා පුරලා
අවබෝධ කරගෙන දේශනා කරපු නිකලස් ශ්‍රී සද්ධර්මයේ අනුභවයෙන් මුළු මහත් ලෝකෙම වෛර නැත්තෝ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ හසන්ජිත් මහත්මයා, ගයෂා පෙරේරා මහත්මිය, අපේ අයියා අක්කයි අතුරු සංවිධානය කරපු අපේ හාමුදුරුවන්ට ලොකු මනාවක් තිබ්බා. 12 වෙනිදා යන්න කලින් බණක් කියවන්න. අපේ හාමුදුරුවන්ට දීර්ඝායු භාවය ලැබේවා. අපේ නායකහරු අපේ ආයුෂත් අරගෙන චිරාත් කාලයක් වැජබේවා සාදු කියලා පතන. පින්කමට ආවගිය සංවිධානය කර උදව් උපකාර කර සියලු දෙනාට පින් අයිති වේවා. සියලු මළගිය ඇත්තන්ට පින් සිද්ධ වේවා. සියලු දෙවියන්ට පින් අයිති වේවා. මං හදු වඩපු මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ දායකයින්ට, මගේ මියගිය අයියට පින් අයිති වේවා. සංසාරේ කවදාවත් මේ පින්නතුන් දුගතියක නම් උපදින්න එපා. අකල් මරණයකට සාපිපාසාවකට ගොදුරු වෙන්න එපා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න ඔබ අප සෑම සියලු දෙනාටම මේ පින් පාරමිතාවක් වේවා සාදු සාදු සාදු. ඒ වගේම පින්නතුනි පින්කම සංවිධානය කරපු අපේ හසන්ජිත් මහත්මයා, ගයෂා පෙරේරා මහත්මිය ඇතුළු ඒ දෙමව්පියන්ට, අපේ අයියටයි අක්කටයි නිදුක් නිරෝගී භාවය ලැබේවා. චිර ජීවනය උදා වේවා. ලෙඩක් දුකක් කරදරයක් කවදාවත් නම් හැදෙන්න එපා. ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවන් දකිත්වා සාදු සාදු සාදු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව අභිවාදන සීලිස්ස නිච්ඡම් මත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. තිරුවන් සරණයි.